තමයි මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලා කොමර්ස් කරත් ආර්ට් කරත් බයෝ කරත් මොන විෂය කරත් ඔයාලට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ මාස 3ක කාලේ අපි කොහොමද ලස්සනට අපේ රිසල්ට් එක අපි දැන් ඉන්න තත්ත්වය අනුව හොඳ රිසල්ට් එකකට අපි මේක කොහොමද අරන් යන්නේ කියන එක. හරිද? එතකොට දැන් මෙන්න මේ මාස 3 ගත්තම මේ මාස 3 කියන්නේ ඇත්තටම A level ජීවිතේ ළමයිගේ ඇත්තටම තීරණාත්මක කාලේ තමයි මෙන්න මේ මාස 3. හරිද? එතකොට මෙන්න මේ මාස 3 අපි කරන වැඩ අනුව තමයි අපේ ඇත්තටම ඊළඟ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඒක ඔයාලට වැඩි දැනෙන්නේ නැතුව ඇති. හරිද? දැන් මම මේ කියන්න යන ප්ලෑන් එකෙන් ඔයාලට පුළුවන් මේ මාස 3 ඔයා හරියට ටයිම් එක මැනේජ් කරගෙන මේ සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගෙන අපි කොහොමද ඇත්තටම A level රිසල්ට් එකේ හොඳ A3කට එතකොට දැන් අපි පල්ලෙටම ගත්තම පළවෙනියටම මේ වැඩේට යන්න කලින් අපි බලන්න ඕනේ ඔයා දැන් ඉන්න තත්ත්වය මොකක්ද කියලා. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයා A level exam එක ලිව්වොත් ඔයාට A3ක් එනවා. දැන් ඔයා සාමාන්‍යයෙන් A level exam එක ලිව්වොත් ඔයාට A1යි B2ක් වගේ එන්න ඉඩ තියෙනවා. නැත්තම් මම දැන් ලිව්වොත් නම් මට තියෙන්නේ S3ක් වගේ. දැන් ලිව්වොත් C3ක් වගේ එන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා දැන් ඉන්න මට්ටම පල්ලෙටම ඔයා අඳුර ගන්න ඕනේ. හරිද? එතකොට ඔයා A3 මට්ටමක ඉන්නවා නම් ඔයාට සැටිස් නම් ඔයාට දැන් උනත් ගිහිල්ලා එක්සෑම් එක ලියන්න කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා පළවෙනියටම A3 කියන එක ඔයා ලකුණු 75ක් ගන්නවා නම් ඔයා ඒ 75 තුන ලකුණු 90කට ස්කෝර් කරන්න යන්න ඕනේ. ඔයා B2ක ඉන්නවා නම් ඔයා ඒ B2 A2ක කරගන්න ඕන අන්න. ඒ වගේ ඔයා ඉන්න තැන අනුව ඔයා ඔයාගේ ටාගට් එක පල්ලෙලටම හදා ගන්න ඕනේ. තේරුණාද? එතකොට දැන් මම වැඩි පාඩම් කරපු ඩායල්ලක් නෙමෙයි. මම ඉච්චර අර ලොකු මීටරයකුත් නෙමෙයි. ඒත් මම කරපු වැඩේ හරියට කරා. හරිද? ඒතර ඒක කොහොමද කරේ කිව්වොත් මම ගොඩක්ම පාඩම් කරේ අඩුයි. ඇත්තටම කිව්වොත් පාඩම් කරේ පොඩ්ඩක් සීමිත ප්‍රමාණයක්. මම ඉකෝන් විතරයි පාඩම් කරපු විෂයකට තිබ්බේ. හරිද? IT accounts කියන විෂයන් මම ඇත්තටම පාඩම් කරේ ගොඩක් අඩුයි. තේරුණාද? ඒතර මම accounts කියන විෂය කරේ මම මෙන්න මේ accounts කියන විෂය තියෙනවානේ. මම කරේ මෙන්න මේ accounts විෂය අපිට ගණන් 7ක් තියෙනවා. පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන, පස්වෙනි ගාන, හයවෙනි ගාන, හත්වෙනි ගාන. එතකොට මම මේ accounts paper එකේ ගණන් ඔක්කොම ලෑස්තිලා ගියා. මම ගණන් ඔක්කොම හදලා ආවා. එතකොට මම කවදාවත් accounts paper එක නෝ ලෑස්තිලා ගියේ නැහැ. මේ ගාන හදන්න යනවා, මේ ගාන හදන්න යනවා. මම තිබ්බ ඔක්කොම ගණන් ටික හදවුවා. හරිද? එතකොට මම මේක කරේ මම පළවෙනියටම දවස් වෙන් කරා. පළවෙනි ගාන සඳුදා. මෙතන අංග හරුවාදා. එතකොට දැන් මම මේ කියන ප්ලෑන් එක හැමෝටම සෙට් වෙන්නේ නැතු වෙන්න පුළුවන්. හරිද? සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉන්න. හරිද? ඊට මම කරේ දැන් මම සඳුදා දවස දාගෙන මං කරා A-level pass papers අරන් නැත්නම් ඉස්කෝලේ level pass papers අරන් මධ්‍යම පළාත් වල papers අරගෙන මම කරා ඒකේ තිබ්බ සමාගම් ගණන. සමාගම් ගණන කරා මම සම්තර. එතකොට සම්තරම සමාගම් ගණන් එකක් නෙවෙයි කරේ. මම සමාගම් ගණන් 3ක් විතර හදලා එක දිගට පැය 3ක් විතර රැගෙන සමාගම් ගණන් 3ක් විතර හදවුවා. හරිද? ඊට පස්සේ මම මෙදාට හදවුවා දෙවෙනි ගාන. ඒ කියලා කියන්නේ අපි දැන් අපි හිතමු හවුල් ව්‍යාපාර හදනවා. ඊට පස්සේ මම තුන්වෙනිදට මම හදනවා මේ සමීකරණ. අන්න ඒ වගේ මම ගණන් 7 මෙන්න මේ දවස් 4 වෙන් කරගත්තා. හරිද? ඊට පස්සේ මම මේ හැම දවසෙම ඒ ගානට දාලා වේල් පේපර් එකේ ගානට දාලා අන්න මම ඒ වගේ ගණන් 3ක් 2ක් හදවුවා. හරිද? මොකද්ද වෙන්නේ? මේ වගේ සති දවස් ගානක් ඔයාට යද්දි ඔයාට මොකද්ද වෙන්නේ? ඔයාට දැන් මෙන්න මේ ගණන් කියන එක accounts කියන විෂය ඇත්තටම කොට දාගන්න ඕනේ. කටපාඩම් කරලවත් මොකුත් නෙමෙයි. ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දැන් මේ මාස 3 ඇතුලේ ඔයාට දවස් 30 ගානේ 3ක් ගත්තොත් අපි 90ක් තියෙනවා කියලා හිතමුකෝ. මෙන්න මේ 90 ඇතුලේ ඔයා අඩුම පේපර් 60ක් 50ක් අතර ලියන්න ඕනේ සෙකන්ඩ් පාර්ට්. අනිවාර්යෙන් දිස්ත්‍රික් රෑන්ක් එක කරුණත් යන්න පුළුවන්, සුපිරි අයිලන්ඩ් රෑන්ක් එකක් උනත් දා ගන්න පුළුවන්. මෙන්න මේ දවස් 90 ඇතුලේ accounts second part නැත්නම් MCQ full papers කරන්නකො 50ක් 40ක්. ඒ ඇති හොඳටම. ආය අනිවාර්යෙන් ඒකත් දා ගන්න පුළුවන්. ඕනි තත්ත්වයක ඉන්න ළමයකට දා ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න එපා දැන් S1ක ඉන්න කෙනෙක්ට ඒක ගන්න එක ඇත්තටම අමාරු වැඩක්. දැන් S1ක ඔයා ඉන්නවා නම් දැන් ඔයා accounts වලට S1ක ඉන්නවා නම් ඇත්තටම ඔයාට ඇත්තටම අමාරුයි ඒකට යන්න. හැබැයි C එකට B එකට යන්න සාමාන්‍යයෙන් මේ මං කියන වැඩේ ටික කරොත්
ඇත්තටම පුළුවන් S එකක ඉන්න එක්කෙනෙක්ට උනත් B එක C එකට යන්න. හරිද? ඔයා පළලට මෙන්න මේ ගණන් හදලා accounts කියන විෂය ප්‍රැක්ටිස් කරන්න. එතකොට දැන් accounts කියන විෂය හැමදාම සමග ගණනක් වෙනවා. හැමදාම ගිණුම් කරන සමීකරණ ගණන් කරනවා. දැක්කනේ? ඒ වගේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නැති ගණන් පොඩ්ඩක් වැඩි ප්‍රැක්ටිස් කරලා හදාගන්න. එතකොට දැන් මෙන්න මේ ප්‍රැක්ටිස් කරාම ඔයාලට A level paper එකේ ගාන වෙනස් වුණත් ස්ට්‍රක්චර් එක වෙනස් වුණත් ඔයා කවදාවත් අහලා නැති දෙයක් වුණත් කරාම අපිට ප්‍රැක්ටිස් එකේ තියෙන නිසා අපිට පුළුවන් වෙනවා මොන ගානක් දුන්නත් අනිවාර්යෙන් හදන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ ඔයාලා papers හොයාගෙන මාකින් ස්කීම් එක අරගෙන papers 40ක් කරන්න full papers 40ක් කරන්නකෝ මේකට. full papers 40ක් කරන්නකෝ 40ක් මේ දවස් 90 ඇතුලේ full papers 40ක් කරන්නකෝ MCQ ඔක්කොමත් එක්ක අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන්. ෂුවර් කියනවා මම. accounts මම ගැරන්ටි කරනවා ප්‍රැක්ටිස් එකෙන් අපිට accounts වලට ඒකක් දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඉකෝන් කියන විෂය ඇත්තටම ගත්තොත් අපිට ඉකෝන් කියන විෂය ඔයා කියනවා නම් මම මේ මාස 3 අන්තිම මාස 3 ඇතුලේ හැබැයි මම පාඩම් කරලා තිබ්බේ. මම මුළු සිලබස් එකෙන් පොඩ්ඩක් යම් තාක් දුරකට මට සිලබස් එකේ ඔක්කොම වගේ මතකයි. මොකද මම ඉස්සරින්දම කරේ මොකද දන්නවද? දැන් මෙතන 2027 26 ලෝකෙට කට්ටිය ඉන්නවනම් ඔයාලා යුනිට් පේපර්ස් කරන්න. ඔයාලා පළවෙනි යුනිට් එක බලවුවා 26 කට්ටියත් කරන්න ඒක අවුලක් නැහැ. ඔයා පළවෙනියටම සතියක් කරන් ඔයා පළවෙනි පාඩම බැලුවා. හරිද? පළවෙනි පාඩම බැලුවට පස්සේ ඔයා මෙන්න මේ පළවෙනි පාඩමෙන් තියෙන past paper එකේ තියෙන MCQs කරන්න. ඊට පස්සේ essay part කරන්න. ඊට පස්සේ මොන හරි lesson wise papers තියෙනවා unit papers තියෙනවා සර්ලා දීලා තියෙන papers තියෙනවා අන්න මේ lesson wise පොඩ්ඩක් මතක් කරගන්න. මොකද මාස 3ක් තියෙද්දි අපිට මාස 3ක් තියෙද්දි අපිට සති 12ක් තියෙනවා. සති 12ක් තියෙනවා. දැන් බලවුවා සති 12ක් තියෙනවා. 4 ගානේ 3ක් 12යි. එතකොට අපිට පාඩම් 12ක් තියෙනවා. තේරුණාද? ඒක තමයි මම කියන්නේ. ඔයා එක සතියකට එක පාඩම ගානේ බලලා මෙන්න මේ පේපර් එකක් past papers MCQ past paper essay කරා නම් ඇත්තටම ඔයාට මේක ගොඩ දාගන්න එක එච්චරම ලොකු දෙයක් නෙවෙයි. හරිද? එතකොට ඔයා මේ වැඩේ යන අතරමඟදී පාඩම් කරන්න ඇත්තටම දැන් ටයිම් එකක් නැහැ. මුලින් ඉඳන් සිලබස් එක බලන් යන්න බෑ. ඔයා S එකක් ගන්න ඕන නම් ඔයා පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි ඊට පස්සේ 13 වසරෙන් 7 වෙනි පාඩමයි බලන් ගියා නම් ඇත්තටම ඔයාට S එකක් ගන්න පුළුවන්. ඒත් අපිට කරන්නේ ඒක නෙමෙයි. අපිට දැන් මෙන්න මේ ඔයා සති 12 ඇතුලේ එක සතියක එක පාඩම ගානේ බලලා සති 12ට පාඩම් 12 බලලා ඉවර කරොත් අපිට මේකත් එක්කම ඔයා full papers MCQ ඔයා MCQ papers 50ක් කරන්න ඕනේ. essay parts නම් 30ක් විතර කරන්න. ඒ ඇති. හොඳටම ඇති. මොකද මම කරපු නිසා කියන්නේ. නැත්නම් මට district first එක කරන්න වෙන්නේ නැහැ. මම මේව වැඩ කරේ නැත්නම් මම papersම තමයි කරේ. ඒක papers කරද්දි අපිට හොඳට syllabus එක ඇත්තටම අපිට අර ඒ කියන්නේ සමහර papers කරන්න යද්දි අපිට හැමදාම එකම ටික අහුවෙන්නේ. ඒ එකම ටික අපි කරන්න අපේ හොඳ ප්‍රැක්ටිස් එකක් ඇති වෙලා අපිට ඕනේ ප්‍රශ්නයක් එක්සෑම් එකේ ඕනේ ප්‍රශ්නයක් දුන්නත් අපිට ඒක හොයාගන්න පුළුවන්. තේරුණාද? අන්න මට මේ වැඩේ කරන්න සතියකට එක පාඩමක් බලලා ඒ පාඩමෙන් MCQ ටික කරලා ගන්න. MCQ essay parts past papers වල තියෙන lesson wise අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන්. ෂුවර් කියන්නේ. ආය 100% ෂුවර් අනිවාර්යෙන් ඒකත් දාගන්න ඒකටත් පුළුවන්. හරිද? මෙන්න මේ papers එක ගියොත් දැන් මම මේ කියන system එක සමහර කට්ටියට set වෙන්න පුළුවන් සමහර කට්ටියට set වෙන්නේ නැහැ. හැබැයි මේ කියන එක හරියට set වෙන්න ඩයලොග් මෙතන ඉන්නවා නම් ඔයා මොන මට්ටමක හිටියත් අනිවාර්යෙන්ම ඒක ගන්න එක ඇත්තටම සිරාටම ලේසි දෙයක්. හරිද? ඊට පස්සේ ICT ඔයා papers කරන්න. එතකොට මෙන්න මේ ICT වල ඔයා දන්නේ නැති තියරි තියෙනවනේ. හරිද? මම කරේ මෙහෙමයි. දන්නේ නැති තියරි තියෙනවා. මම ගොඩක්ම ඉගෙන ගත්ත මොකෙන්ද කියලා කිව්වොත් මම notebook LM එකේ. මම ටීචර්ස් ගයිඩ් එකේ notebook LM එකට දාලා මම පාඩම් ඉගෙන ගත්තා. මගේ තිබ්බ unit wise tunes තිබ්බ ICT. මම English medium එකේ කරේ. ඊට පස්සේ මම මේ English medium එක notebook LM එකට දාලා මම මේකේ quizzes ගත්තා. ඊට පස්සේ මේ quizzes උත් අරගෙන notebook LM එකට දාලා quizzes උත් අරගෙන ඊට පස්සේ මම ඒකේ අර audio එකක් අහන්න පුළුවන් නේ. අන්න මම මේ audio එක විනාඩි 40 විතර audio එකක් හැම පාරකටම වගේ ගත්තා. මගේ හිතේ හැමෝත් තියෙනවා. ඊට පස්සේ මම මේක අහලා කරලා මම පොඩ්ඩක් නිකන් අර උඩින් පල්ලෙන් කියන්නේ සිලබස් එකේ අර තියෙන IT එකේ තියෙන ටික ඔක්කොම අර සැරෙන් සැරේ මතක් කරගත්තා. IT පළවෙනි පාඩම එච්චර වෙලාවක් යනවාද? පළවෙනි පාඩම වුණ අපිට පැය 3න් බලලා ගන්න පුළුවන්. දෙවෙනි පාඩමත් අපිට පැය 2ක් කරගෙන ඕනම් බලන්න පුළුවන්. මේ වගේ අර අපිට ශනික අර අපිට මතක් කරගන්න එක IT විෂය ඇතුළේ කරන්න පුළුවන්. ඕනනම් අපිට මේ සිලබස් එක ඕනනම් අපිට
ඕනෙම සිලබස් එකේ දැන් නෙට්වර්කින් ඔපරේටින් සිස්ටම් මේ ඔක්කොම අපිට එච්චර මහා කාලයක් යන්නේ අපිට හරියට බලවුවොත් අපිට සතියකින් මුළු සිලබස් එකම බලන්න පුළුවන්. හැබැයි ඒවා පාඩම් කරලා තියෙන්න ඕනේ. ඔයාගේ ඔළුවේ දැනුම තියෙන්න ඕනේ. නැත්තම් මං කියන මේ එකක්වත් ගැලපෙන්නේ නැහැ. ඔයාට මුකුත් තියරි කරුණක්වත් දන්නේ නැත්තම් රිවිස් මුකුත් ඇත්තටම දන්නේ නැත්තම් එහෙම කෙනෙක්ට ඇත්තටම මේක සෙට් වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලා මේ පේපර්ස් කරන ගමන් ඔයාලා පේපර්ස් කරලා කරද්දී ඔයාලා දැන් මේ IT පේපර් දැන් මම කියවනේ. ඒතකොට මම IT පේපර් කරපු විදිහ ගන්නන්නකෝ. ඒතකොට දැන් මම IT පේපර් එකේ මම MCQ කරන් යද්දි මම මොන හරි දන්නේ නැති දෙයක් තිබ්බොත් මම මේ නෝට් එක බලනවා. මම MCQ වලට විවරණ ලියනවා. හරිද? ඒතකොට දැන් ලොජික් ගේට් එකක් තිබ්බොත් මම මේ ලොජික් ගේට් එක ගහලා ඒකේ ඒ ලොජික් ගේට් එක ගැන ඔක්කොම නෝට්ස් ටික එහෙම ලියනවා. තේරුණාද? ඊට Python කෝඩ් එකක් තිබ්බොත් ඒ Python කෝඩ් එක ආව මම කම්පියුටර් එකෙත් ගහලා බලනවා. chat GPT එකෙත් ගහලා බලනවා. මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. දැන් ඔයාලා ගොඩක්ම chat GPT Gemini use කරලා බලන්න මේ MCQ papers කරද්දී. එතකොට අපිට ඒ MCQ එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න විතරක් නෙමෙයි. ඒ MCQ එකෙන් කවදාවත් අහලා නැති ප්‍රශ්නකට උනත් උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න මේකෙන් අහනවා නේද කියලා. හරිද? එතකොට දැන් ඔයා මෙන්න මේකෙමුත් අපි MCQ papers 40ක් කරන්නකො. MCQ papers 40ක් කරන්න, second part උත් 40ක් කරන්න. ඒ කියන්නේ full papers 40ක් කරන්න දවස් දාගෙන. එතකොට ඇත්තටම දවස් 90ක් තියෙනවා. දැන් දවස් 90ක් තියෙනවා. මේ දවස් 90 ඇතුලේ ඔයාට accounts full papers 40යි, econ මම කීයද කිව්වේ econ MCQ 50යි, second part 30යි. ඊට පස්සේ ICT full papers 40ක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. එතකොට දැන් ඕවරෝල්ලි දැන් මම ඕවරෝල් කියනවා ඔයාලා පුළුවන් නම් තවත් දෙයක් කිව්වොත් MCQ කරලා ඉවරුණාට පස්සේ ඒක බලද්දී ඒක හොඳටම සෙට් වෙනවා. මෙන්න මේ econ කියන එකටයි ICT කියන විෂයටයි MCQ වලට ඔයා දන්නේ නැති දෙයක් තිබ්බොත් MCQ වලට විවරණ ලියන්න. ඒක සුපිරි ටෙක්නික් එක. එතකොට දැන් MCQ 50ටම අපි මම විවරණ 50ක් එහෙම ලියලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ කාලයක කරන ටයිම් එක මදි නම් ඔයාලා මෙහෙම කරන්නකො. ඔයාලට වැරදින ප්‍රශ්න තියෙන්නේ. වර්ධින MCQ වලට විතරක් ඔයාලා නිකන් විවරණ ටිකක් ලියලා බලන්නකො. ඔයාම ඒ කියන්නේ self study මම මේ කියන්නේ. හරිද? ඔයාලා ක්ලාස් අර මේ ඒවා නැතුව ඔයාලා self study කරලා ගොඩ දා ගන්න පුළුවන් විදිහ තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ plan එකෙන් ඇත්තටම මෙන්න මේ MCQ විවරණ ලියන්න. එතකොට ICT වගේ විෂයකට chat GPT, notebook LM, Gemini මේ වගේ ගොඩාක් platform තියෙනවා. IT කියන විෂය ඇත්තටම ගොඩ දාන්න පුළුවන්. notebook LM එහෙම ආයෙ සුපිරි. දන්න ඩයිල් යනවා. YouTube එකෙන් හොයලා බලන්න. නැත්නම් ඔයාලා කියන්න මම ඕන ඒක ගැන විස්තරයක් ගේන්නම් ඉස්සරහට. එතකොට ඔයාලා පුළුවන් නම් මේ ටික කරන්න accounts කියන විෂය අනිවාර්යෙන් අපි practice එකෙන් ගොඩ දාගන්නේ. econ කියන එකේ econ MCQ මට MCQ තිබ්බ පටන් ගද්දී එක්සෑම් එකට මාස 3කට කලින් 35 අතර. හැබැයි මම MCQ papers කරා අන්තිම කාලේ MCQ papers හොය කරේ. හරිද? ඒතකොට MCQ papers කරලා මම අන්තිමට මගේ මේ එකේ MCQ 45ක් ගැහුවා. හරිද? IT 44යි තිබ්බේ. හරිද? ඊට පස්සේ ඉතින් ඒකෙන් තමයි ඇත්තටම ගොඩ ගියේ. හරිද? ඒ නිසා MCQ කරලා ප්‍රැක්ටිස් එක හදාගන්න අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් දිස්ත්‍රික් රෑන්ක් එකක් ආයෙ සුපිරියර්ම දාගන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ කාලේ මහන්සි වෙන්න මං කියන්නේ ඔයාලා ඇත්තට මේ තුනක් දානවා නැත්නම් දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවා නම් ඔයාලා මේ කාලේ ඒ කියන්නේ කන බොන වෙලාව ඇරෙන්න අනිත් ඕනෙම වෙලාව අනිත් ඉතුරු දවසේ තියෙන අනිත් ඔක්කොම වෙලාවෙන් ඔයාලා කරන්න ඕනේ වැඩ කරන එක විතරයි. හරිද? දවසට අඩුම පැය 4ක් පැය 5ක් නිදා ගන්න. අවුලක් නැහැ. ඕනනම් හවසට පොඩි නැත්තක් ගන්න පැය විතර කමක් නැහැ. හරිනේ. අනිවාර්යෙන් ඔයාලා මේ පේපර්ස් කරන පුරුද්ද ඇති කරගත්තොත් මේ මාස 3 පේපර්ස් කරොත් කොමර්ස් කියන විෂය ඇත්තටම පේපර්ස් කරලා ගොඩ දා ගන්න පුළුවන්. ඒක මම පෙන්නලා තියෙනවා දිස්ත්‍රික් ෆස්ට් ගහලා ඉන්නේ. මම පේපර්ස්ම තමයි කරේ. තේරුම් ගන්න. ඉතින් මේකයි කියන්නේ accounts econ IT මේ විෂයන් තුන කරනවා නම් ඔයාලට සුපිරි ගේමක් ගන්න පුළුවන්. accounts second part කරලා ඔයාලා practice එකෙන් ගොඩ දාගත්තොත් accounts කියන්නේ පට්ටම ලේසි විෂයක්. හරිනේ. ඉතින් ඔයාලට තවම හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ ඔයාලට මොකක් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒකටත් වීඩියෝ එකක් ගේන්නම්. අපි අනිවාර්යෙන් සුපිරි ගමනක් ගිහලා අනිවාර්යෙන් මේ තුනක් දාමු. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙ අපි හමු වෙමු.